මැනුවලි කරන්න ඕන එකම දේවල් ටික අපි මෙතනට දාන්න ඕන අපේ රොටේෂන් එකේ කොච්චර ස්පීඩ් එකකින් රොටේට් වෙනවා කියලා. මෙතන අපිට ගන්න තියෙන මෙෂර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේක පොඩ්ඩක් බැලුවොත් ඔයාලට තේරෙනවා මෙන්න මෙහෙම තමයි අපි මේ අපේ ඩිවයිස් එක සෙටප් කරගන්න ඕන. ඒ කියන්නේ ඩිවයිස් එක අර මේ අපේ කප්ලින් එකට කලින් අපේ සෙන්සර් එකයි කප්ලින් එකට පස්සේ අපේ රිෆ්ලෙක්ට් එකයි ඒ දෙකම දාලා මේ සෙටප් කරගන්න ඕන. මේකේ කොහොමද ඒ කරන විදිහ ඔක්කොම පෙන්නනවා. මේ easy to setup tools ටිකක් තියෙන මේකේ. ඊට පස්සේ මෙතන enter කරන්න ඕන distance values ටිකකුයි radius values ටිකකුයි ඒ ටික තියෙනවා. මේ distance values and radius values අපේ machine එකේ තියෙන විදිහට input කරන්න ඕන. මෙයා ඒකෙන් ගන්නේ general idea එකක්. මේ general idea එක අරගෙන තමයි මෙයා කොච්චර alignment කරන්න ඕනද කියලා දෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් input කරන්න ඕන දේවල් ටිකක් තමයි මේ ටික. ඊට පස්සේ තව ඒක input කරාට පස්සේ අපිට මේ ඒ කියන්නේ මේකේ අපිට තියෙන ෆුට්ස් ප්‍රමාණය හිටන් ඔක්කොම ඉන්පුට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෆුට් එකේ කොහෙද ෆික්ස් වෙලා තියෙන්නේ, කොහෙද මූව් වෙන ෆුට්ස් තියෙන්නේ, ඒ ඔක්කොම අපිට මේ මැනුවලි එන්ටර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මැෂින් එක තියෙන විදිහ එහෙම් පිටින්ම එහෙම්ම දාන්න පුළුවන්.